ඔන්න ඉතින් අපි ගියා කොළඹ ක්‍රිස්මස් බලන්න. කෝච්චියේ තමයි අපි කොළඹට ගියේ. මුලින්ම අපි ගියේ නෙළුම්කුල්ලනට. ඉතින් මෙන්න මේ වගේ ලස්සන view එකක් තමයි තිබුණේ නෙළුම්කුල්ල ඉස්සරහා. මුලින්ම අපි උඩට යන්න කලින් ඇවිදලා බැලුවා මොනවද තියෙන දේවල් කියලා. ඉතින් පොඩි පොඩි ඇඳුම් වගේ items තිබ්බා. ඊට පස්සේ උඩට යන්න මෙන්න මේ වගේ දිග පොලිමකත් ඉන්න වුණා. එදා නම් හරියට සෙනග ළමයි. අන්තිමට ඉතින් කොහොම හරි උඩට ආවා. බලන්නකෝ උඩට ආවට පස්සේ පේන view එක හරිම ලස්සනයි ළමයි. මුළු කොළඹම පේනවා. ඔයාලත් ගිහිල්ලා නැත්නම් අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න. ඉතින් අපිට ඕනේ වුණා රෑට ලයිට්ස් දැම්මාමත් මොන වගේ view එකක්ද පේන්නේ බලන්න. කොහොම හරි අපි ඉතින් රෑ වෙනකන් ඒක උඩට වෙලා ඉඳලා මෙන්න මේ විදියට බැලුවා. බලන්නකෝ එතකොට තියෙන ලස්සන පාට පාට බල්බ් වලින් මුළු කොළඹම පිරීලා. ඊට පස්සේ අපි ගියා පික්සල් බ්ලූම් එකට. ඒකේ නම් මේ වගේ පොඩි පොඩි ඇක්ටිවිටීස් තිබ්බා. ඒවා නම් ගොඩක්ම හොඳ පොඩි ළමයිට. ඉතින් අපි try කරලා බැලුවා ඉතින් මොනවද වෙන්නේ කියලා. මේක නම් මොකක්ද කියලා මං හරියටම දන්නේ නැහැ ළමයි. තියෙන නිසා ඉතින් මාත් ඔළුව දාලා බැලුවා පොඩ්ඩක්. මෙන්න මේ වගේ view එකක් තමයි රෑට නෙළුම්කුල්ල ඉස්සරහා තියෙන්නේ. එතකොටත් ඉතින් ලස්සනයි. අන්තිමට නෙළුම්කුල්ල ඉස්සරහා මෙන්න මේ වගේ ක්‍රිස්මස් ට්‍රී එකක් තිබ්බා. ඒකත් අපි බලලා බස් එකකින් ඇවිල්ලා බැස්සා වන් ගෝල් ප්ලේස් එකට යන්න. කොහොම හරි බස් එකේ ආවටත් වඩා දුරක් අපි පයින් ආවා කියලා මට නම් හිතුනේ. කොහොම හරි ගියාට පස්සේ ඉතින් අපි දැක්කා මාර දිග පොලිමක් තියනවා ළමයි. ඊට පස්සේ ඉතින් ඒකේ අවසානයේ හොයාගෙන ගිහිල්ලා ඒකට සෙට් වුණා ඉතින්. කොහොම හරි අපි මුල් හරියට ආවට පස්සේ තමයි දැනගත්තේ ඒ අපි ඇවිල්ලා තියෙන්නේ වැරදි පොලිමක කියලා. ආයෙත් ඉතින් අපි හරි පොලිමට සෙට් වෙලා ගියා. අම්මෝ එදා නම් එපාම වුණා. අන්තිමට කොහොම හරි වන් ගෝල් ෆේස් එක ඇතුළට ආවා. ඊට පස්සේ මෙන්න මේ විදියට ලොකුම ක්‍රිස්මස් ට්‍රී එකත් අපි බැලුවා. හරිම ලස්සනයි ඒක නම්. අනිවාර්යෙන්ම ගිහිල්ලා බලන්න ඕන තාම ගියේ නැත්තම්. ඒකත් මාර ලස්සනයි. ඊට පස්සේ අපි ආවා ගෝල් ෆේස් එකට. ගෝල් ෆේස් එකේ මේ දවස්වල කානිවල් එකක් තියෙනවනේ ළමයි. ඉතින් ඒකත් බලලා මෙන්න මේ වගේ ක්‍රිස්මස් ඩෙකොරේෂන් තිබ්බා. ඒවත් බලාගෙන අපි ගියා ෆෝර්ට් සිටි එකට. මෙතන නම් මාර ලස්සනයි. අනිත් හැම තැනකටම වඩා ළමයි මට මෙතන තමයි ගොඩක්ම හිතට ඇල්ලුවේ. බලන්නකෝ ලස්සන ෆොටෝස් එහෙම ගහන්න මාර ලස්සන තැන. ඔයාලත් කොළඹ ක්‍රිස්මස් බලන්න ගියා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔය ඔක්කොම බලලා ඉවර වෙලා අන්තිමට ඉතින් ගෙදර එන්න බස් එකක් එනකම් බලන් හිටියා. බස් එක තිබ්බේ පාන්දර 2යි කාලට. ගෙදර එද්දි ඉතින් 7 විතර වුණා. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු ළමයි. Thank you for watching.